මේ වගේ දවස්වල උණ ඔළුව කැක්කුම ඇඟපත වේදනාව. මේ වගේ සිම්ටම්ස් තිබ්බනම් ඩෙන්ගු වෙන්න පුළුවන් හින්දා ඔයාලට ගෙදරදී කරන්න පුළුවන් දේවල් මොකක්ද? මම ඩොක්ටර් මුනි. පළවෙනිට මම කරන්න ඕනේ දේ අනිවාර්යෙන් ඩොක්ටර් කෙනෙක් හම්බෙන්න ඕනේ. මොකද ඩෙන්ගු බරපතල වෙන්නේ දවස් 3න් පස්සේ. ඒ හින්දා ඊට කලින් අනිවාර්යෙන් ඩොක්ටර් කෙනෙක් හම්බෙන්න යන්න ඕනේ. ඊට අමතරව අපිට ගෙදරදී කරන්න පුළුවන් දේවල් පහක්. අංක 1. අවශ්‍ය ප්‍රමාණයට දියර ගන්න. දියර කියලා කියන්නේ වතුර, ජීවනී, තැඹිලි, ඒ වගේම ඕනෙම ෆුඩ් ජූස් එකක්. හැබැයි රතු පාට ඒවා පුළුවන් තරම් ගන්න අඩු කරන්න ඕනේ. මොකද ඩෙන්ගු බරපතල වුණාම රතු පාටට මූත්‍රා යන්න පුළුවන්. හැබැයි රතු පාට දේවල් අරන් තිබ්බනම් ඒ ලේද නැද්ද කියලා අපිට කියාගන්න බැරි වෙන්න පුළුවන්. වාගේ බර කිලෝග්‍රෑම් 50ට හෝ ඊට වැඩි නම් දවසට මිලිලීටර් 2400ක් විතර ගන්න වෙනවා. ඒක පුළුවන් තරම් දවස පුරාම ගන්න ගොඩක්ම හොඳයි. වාගේ බර ඊට වඩා අඩුයි නම් අනිවාර්යෙන් ඩොක්ටර් කෙනෙක්ගෙන් ගන්න ඕනේ දීර්ඝ ප්‍රමාණය අහගන්න. අංක 2. අපි උණ පාලනය කරගන්න ඕනේ. උණ පාලනය කරගන්න අපිට පැරසිටමෝල් නැත්නම් තෙතමාත්තු කරන එක. ඒ දෙකෙන් කරන්න පුළුවන්. පැරසිටමෝල් ගන්නවා නම් පැය 6න් 6ට පැරසිටමෝල් ගන්න පුළුවන්. හැබැයි වැඩි ඩෝස් එකක් ගන්න එපා. ඊට අමතරව කැක්කුමට ඩික්ලොෆෙනක් සෙලිකොප්සි වගේ වේදනානාශක ගන්න එපා. මොකද ඩෙන්ගු තියෙනවා නම් වගේ ලේ ගැලීම වැඩි වෙන්න පුළුවන්. ඔයාලට මේ දවස්වල මෙන්සස් හැදිලා තියෙනවා නම් අනිවාර්යෙන් ඩොක්ටර් කෙනෙක්ට කියන්න. මොකද මෙන්සස් යනවා නම් ඒක පාලනය කරන එක ඩෙන්ගු වලදී ගොඩක් වැදගත්. ඊට අමතරව ඇස්ප්‍රින්, ක්ලොපිඩොග්‍රල් වගේ බෙහෙත් ගන්නවා නම් අනිවාර්යෙන් ඒක ගැන ඩොක්ටර් කෙනෙක්ට කියන්න. සමහරවිට මේ බෙහෙත් නතර කරන්නත් ඉඩ තියෙනවා. අංක 3. හොඳට රෙස්ට් කරන්න ඕනේ. හොඳට රෙස්ට් කරන තරමට ලෙඩ ඉක්මනට හොඳ කරගන්න පුළුවන්. අංක 4. රතු පාටේම කන්න බොන්න එපා. මොකද ඩෙන්ගු බරපතල වුණාම මූත්‍රා වලින් උයි ටොයිලට් වලින් උයි ලේ යන්න පුළුවන්. රතු පාටේ මූත්‍රා හරි ටොයිලට් හරි ගියා නම් අපිට ඒක ලේද නැද්ද කියලා කියන්න බැරි වෙනවා. අංක 5. කෑම කන්න බොන්න අපිරියයි නම් බලෙන් කන්න බොන්න දෙන්න එපා. මොකද වැදගත්ම දේ දියර ගන්න එක. මොකද බලෙන් කන්න බොන්න දෙන එකෙන් ගන්න දියර ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. ඒ වගේම දවස් 3කට කලින් අනිවාර්යෙන් ඩොක්ටර් කෙනෙක් හම්බෙන්න යන්න.